මේ නෝන කියන විදිහට නෝනට ගම් වතුරින් ගොඩක් කරදර වුණානේ. ඒක නිසා රජයෙන් දෙන ගේ සූත්‍ර පවිත්‍ර කරගන්න දෙන රුපියල් 25000 මුදල අපි නෝනට දෙන්න තීරණය කරා. ඉතින් මෙතන නෝනා 25000ක් තියෙනවා. පොඩක් ගණන් කරලා බලන්න හරිද කියලා. 5000යි 10000යි 15000යි 20000යි 25000යි. අනුර මහත්තයා නම් ඉතින් සල්ලි තමයි. හෙලෝ. මේ අර වැඩි හරිය. ඔව් හම්බුණා මේ දැන් හම්බුනේ. මේ මොකද මං අර කියපු එක කරමු නේද? හවසට සෙට් වෙමු නේ. ඔව් ක්ලබ් එකට තමයි. අද මං ගානේ ට්‍රීට් එක ගන්න. නෑ අපේ ගෙදරට එහෙම ලොකුවට මේව ගන්න නෑ. මම ඉතින් ඔය පොඩ්ඩක් අසරණ කමක් පෙන්නලා ගත්තා. ඉතින් බොරුවට මේ දෙන එක ගන්න එපා ඉතින්. ඔව් 25000ක් තියෙනවා. අද මං ගානේ ඈ. හරි හවසට හම්බෙමු. කවුද? ඕන එකෙක් වරෙන් ගන්න අය කුඩු වෙලා යනවා. නැද්ද කවුරු? කවුරුත් නැද්ද? ගෙදර කවුද? කවුරුත් නෑ. දොර අරිනවද? මෙතන නේද? කවුද? මතක ඇති නේද ඔහෙට මාව? අර ඊයේ මේ ගම් වතුර ආධාර කියලා රුපියල් 25000 දීලා යන්න ආවේ. මතකයි සර්. මේ මාත් එක්ක මේ රජයේ මහතුරු කීපෙතන උත් එවෙලින් ඉන්න ඔය වම් වෙලා යන්න. ඉතින් ඇයි සර් මෙච්චර කට්ටිය? තම ඊ ඇඳුම් පිටින්ම ඉන්නේ නේ. නෑ සර් මේ ඊයර අර පොඩි වැඩ වගේක් තිබ්බා. ඒකයි. ඔව් ඉතින් ඔයාලට හොඳ වැඩ ඇතිනේ. කරා ඇති ඉස්ස කරන්න. සර් මොකක් ගැන කියනවද මන්ද? ඇයි තමුන් එතකොට බබාද? තමුන් ඊයේ කරපු වංචාව ගැන දන්නේ නැහැ. ඔය 100ක් තිබ්බේ නෑනේ ඉතිනේ. තමුන් ඔය කරපු වංචාවෙන් අඩුම තරමේ ඒ වගේ ආධාරයක් අවශ්‍ය මිනිස්සෙක්ටවත් ඒ ආධාරය නැතුව ගියානේ. ජනාධිපතිතුමා අපිට කියලා තියෙන්නේ මේ අවස්ථාවේ වංචා කරන මිනිස්සු ඉන්නවා නම් ඒගොල්ලන් ගෙවල් රජයට පවර ගන්න කියලා. අදම තමුන් ගෙදරින් යන්න ලෑස්ති වෙනවා. අනේ මට සමාව වෙන්න. මම එච්චර ඉතුරු නෑ. අනේ මට සමාව වෙන්න කියනට රජයට පවර ගන්න එපා. මට ඉන්න තියෙන්නේ මෙතන විතරයි. අනේ මං ආයේ එහෙම වංචා කරන්නේ නෑ. මට සමාව වෙන්න. ඒ මොකද? තමුන් දැන් බොරු රණන ලෑස්ති වෙන්න බෑ. ඉතින් දුවේ පුතේ අපිට මේ කතාවෙන් ඔයාලට ගේන්න ඕන පණිවිඩය මේකයි. ඔයාලා දන්නවා අපි තාම දියුණු වෙමින් පවතින රටක් නේ පුතේ. එතකොට ඒ රටෙත් දැන් මේ ගම් වතුරේ නායාමනේ අවතැන් වෙච්ච මිනිස්සුන්ට ජනාධිපතිතුමා මොන පක්ෂය වුණත් ජනාධිපතිතුමා
දැනෙන විදියට මිනිස්සුන්ට සහන ටිකක් දීලා තියෙනවා. හැබැයි ඒ අතර මිනිස්සු කීප දෙනෙක් ඉන්නවා පුතා ඒ සහන වලින් ඔරුවට වංචා කරලා අනවශ්‍ය ප්‍රයෝජන ගන්න මිනිස්සු ටිකක් තියෙනවා. ඉතින් පුතා මේ වගේ වෙලාවක ඒ වගේ වංචා කරනවා නම් ඒ වගේ මිනිස්සුන්ට දෙන්න ඕන ලොකුම දරුවම දෙන්න ඕනේ. මොකද රීබිල්ඩින් ශ්‍රී ලංකා ව්‍යාපෘතියත් එක්ක ගොඩක් මිනිස්සු උදව් කරලා තියෙනවා. එක එක පක්ෂවල උදව් කරලා තියෙනවා. අපේ හිටපු ජනාධිපතිතුමියත් උදව් කරලා තියෙනවා. මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න අපි හැමෝම උදව් වෙන්න ඕනේ. ඒතකොට ඒකෙදි මේ වගේ වංචා කරන මිනිස්සු හිටියොත් එම් පුතා ඒක අපිට සාර්ථක කරගන්න වෙන්නේ නැහැ. අනික පුතා රටේ තව ව්‍යාපෘති ගණනාවක් තියෙනකොට ඒ ඔක්කොමටම කලින් දැන් මේ රීබිල්ඩින් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පටන් ගන්න තියෙනවානේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ඇත්තටම උදව් ඕන ඇත්තටම ආධාර ඕන මිනිස්සෙක්ට ඒ ලැබෙන්න තියෙන අවස්ථාව නැති කරන්න එපා. ඒක පුතා සෑහෙන පා. ඒ වගේ දේවල් කරන්නේ නැතුව අවංකවම ආධාර උදව් අවශ්‍ය මිනිස්සුන්ට අනිවාර්යෙන් ලැබෙන්න ඕනේ. ඒ උදව් අවශ්‍ය මිනිස්සුන්ට අනිවාර්යෙන් ලැබෙන්න ඕනේ. හැබැයි එහෙම කියලා අර වංචා සහගතව මේ දේවල් කරන්න එපා. එහෙම වුණොත් එයාලට අනිවාර්යෙන්ම රජෙන් දෙන්න ඕන උපරිම දරුවම දෙන්න. ඉතින් අපි ඉල්ලන්නේ ඇත්තටම උපකාර අවශ්‍ය මිනිස්සයාට උදව් අවශ්‍ය මිනිස්සයාට ඒ අවස්ථාව ලබා දෙන්න. නැත්නම් බොරුවෙන් වංචාවෙන් ඒ අවස්ථාව වෙන කෙනෙක් නාස්ති කරන්න එපා කියලා.